හෙලෝ ඉතින් කොහමද හැමෝටම ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Ocean is Home කියන සුපිරිම සර්වයිවල් ගේම් එක. මේකෙන් B 91ක් විතර තමයි වෙන්නේ. මේකේ ග්‍රැෆික් නම් කියලා කියන්න වචන නැහැ. හරි ඉතින් අපි ගේම් එක ප්ලේ කරමු. අපි මම අලුතෙන් දෙකක් ජෙනරේට් කරනවා. රීලෝඩින් එනකන් ඉමු. ටිකක් වෙලා ඉන්න වෙයි. අන්න ඉතින් අපිට මේ ගේම් එක ප්ලේ කරන්න ඕන විදිය තියෙන මැනුවල් එකන කොහොමද ගේම් එක සුපිරිම ග්‍රැෆික් තියෙන්නේ. පට්ට ලස්සන view එකක් තියෙන place එක. අපිට ඉතින් පටන් ගනිද්දිම පීයක් හම්බෙලා දිනවා. අපි ඉතින් මේ ලංක තියෙන ගහක් කපා ගමු. මේ පොල් ගහ තමයි කපා ගන්න ඕන. ඒක වරි නෑ. ටිකක් ඇතුළට යන්කෝ. හරි ඉතින් අපි මේ ගහ කපා ගමු. අපිට මුලින්ම ෆයිබර් හම්බෙනවා. ඊළඟට වුඩ් හම්බෙන්නේ. හරි අපිට මේ ෆයිබර් ඕන වෙනවා මොනවද ඒවට කියන්නේ ලණු හදන්න. අනිත් ඒ ගහ ඉවර වුණා. අනිත් අපි මේ ගහත් කපා ගමු. හරි තා ෆයිබර් හම්බ වෙනවා වුඩ් හම්බ වෙනවා. මේක යකඩ වලින් තියෙන පිහියක් හින්දා හොඳයි. අපි ඒ ගහ කපා ගමුකෝ ඉක්මනටම. හරි ඒ ගහත් ඉවර පණ යන්න එක වැඩක් නැහැ. හරි මෙතන වතුර බෝතලයක් තියෙනවා මම ඒකත් ගන්නවා. කේල් ගෙඩියක් තියෙනවා ඒකත් ගන්නවා. මෙතනක් තියෙන ලොකු ගහක් මොනවද බං ඒ ගහේ වර්ගේ. කොනක් කන්න අපි එකක් කපා ගමු. මම ඉතින් මේ වොයිස් රෙකෝඩ් එක පස්සේ දාන්නේ කලින් වීඩියෝ කරලා. මට පොඩ්ඩක් වචන පෙරලේවි ඒ හින්දා ගණන් ගන්න එපා. මෙතන තියෙන බෝට්ටුවකුයි පොඩි පොට් එකක්. හරි ඊළඟට මෙතන තියෙන අපිට ටාස්ක් ටිකක් අපි වුඩ් 25ක් හොයාගත්තයි කියලා ආවා. දැන් තියෙන ගල් කැට 15ක් එකතු කරන්න. හරි අපි ඉතින් දකින හැම එකම හිඳගමු. එකක්වත් ඕනේ නැහැ කියලා අතාරින්න හොඳ නැහැ. හරි ලීත් තිබ්බා. මදුරුවෙක් ඇවිල්ලා වද දෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අතන තියෙන පත කොටයක් කඩන් වැටිලා පොඩ්ඩක් මේ දූපත ඇතුළට ය. එතනක් තියෙන කොටයක් අතනක් තියෙන මේ හරිය කොට වැටිලා තියෙන. දැන් ඉතින් මම මේ ගලක් හොයාගෙන යන්නේ. මන්න තියෙන පත ගල. හරි අපි පිහියෙන් ගහලා ගල් කඩාගත්තු කාලයක් තමයි මේක. හරි ඉතින් පොඩ්ඩක් වෙලා යාවි ගල් 15. හරි අපි ඒකෙත් රිබෝඩ් එක ගමු. ඊළඟට අපි අන්න එතන මුව රංචුවක් ඉන්න අපි එකෙක් මරා ගමු. අන්න උදිව්ව අලි වැඩේ. මෙතනක් තිබ්බා ගලකුයි ලී කෝට්ටකුයි කෙසෙල් ගෙඩියකුයි තා කෝට්ටුයි ගලකුයි. පිටින් යන් එතන කාර් එක තියෙන තැනට එතන ගෑරේජ් එකට පැන යන්නේ හාවෙක් වගේ. කොහොමදනේ? සුපිරිම ගේම් එකක්. ඉතින් ඔයත් මේක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න. එන්න තියෙන අපේ වණ්ඩිය. කොහොමදනේ? සරපාර අපි ඉතින් අපිට ටාස්ක් එකක් තියෙනවා මේ පොරවක් හදන්න. අපි ඒකත් හදාගමු. පොඩ්ඩක් වටයක් දාලා එමුද මේක ගිහින්. හරි ඉතින් පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් නෑ මට. පොඩ්ඩක් ගැස්සෙනවා පදිනකොට. ගහක් මේකෙන් පුළුවන් සත්තුත් හප්පන්න මරලා හප්පන්න හැකි මරෙන්නම. හරි එකෙන් මැරුණා. අපි වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් තියමු තප්පර දෙකක. හරි තප්පර දෙකම අඩුව මම බූරුවා වගේ කාර් එකට නේද කාර් ගන්නේ කැබ් එකට නේද පිහිපාර ගැහුවේ. අපි මේ මුවව ගමු. මේ හැවනල්ල එහෙම පට්ට කොලිටි. ඇත්තම ජීවිතේ වගේ අපිට මස් තියෙනවා, ලෙදර් තියෙනවා, තෙල් තියෙනවා. ඉතින් මේ ගේම් එක ප්ලේ කරගෙන ඉන්න තුමේ මම මේ නම් දන්නේ දැක්ක ගමන්. හරි අපිට තියෙනවා පොරවක් හදා ගන්නත් ඕන. පොරවක් නෙමෙයි ගල් කට්ටක්. අඩෝ ගහේ හැප්පුණා. ඔයාලට මේක හැම ගලේකින් කැඩෙන්නේ නැහැ. හින්දා හොඳයි. ගලෙත් හැප්පුණා බා. හරි ඉතින් අපි මේක තමයි මේ පොඩි දූපතක් තියෙන තා ලොකු දූපතක්. අපි ඉතින් මේ දූපත ඉඳලා ඒ දූපත වලට යමු. මේක එපිසෝඩ් විදියට සීරීස් එකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකේ ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න. ගේකුත් හදා ගන්න ඕන. ඔයාලා ඉතින් ඒ ගේ හදන්න කැමති තැනක් තියෙනවා මේකේ දැන් මං යන තැන් වලින් ඒ කමෙන්ට් එකක් දාන්න.
හරි ඉතින් මට ඒ වගේම කියන්න බැරි වුණ දෙයක් තමයි ඒක වැදගත් දෙයක්. ඔයා මේ වීඩියෝ එක බලනව නම් මේ වීඩියෝට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. අපිට තාම subscribe 500 ටිකේ තියෙන්නේ. ඉතින් මට subscribe 500 ගහන්න ඔයාලා හැමෝම උදව් කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මට ගේ හදන්න තැනක් කියන්න. මම ඉතින් කයි අතරේ මේ ගහක් කපා ගන්න ගමන් ඉදී ඒ ගහත් ඉවර වුණා. අපිට මේ කොට තියන්නේ ওই කොට වලින් පුළුවන් ගහකින් ගන්න වුඩ් ගන්නට වැඩිය ගන්න. දැන් මේ ගහට ගහුවොත් හම්බෙන්නේ වුඩ් දෙකක් තුනක් තමයි. අපි මේ කොටයකට ගහනකොට වුඩ් 6ක් හම්බෙනවා. හැබැයි ඒ කොටයට ගහන්න ඒ කොටේ නැති වෙනවා. නන්න දැක්කනේ ඒක නැති වුණා. හැබැයි අපි ගහන එක පොරපාරකට වුඩ් 6 ගානේ හම්බෙනවා. ඒක හොඳයි. මං ඉතින් මේ හොයන්නේ බඩු ටිකක් ගල් කට්ටක් හදාගන්න. අපි මෙතනක් තියෙන කොටයක්. හරි අපිට ලෙවල් 3ට ගියාලු. අපි ඉතින් මේක ලෙවල් අප් වෙනකොට අපිට රිවෝඩ් හම්බ වෙනවා. මේගොල්ලොම දෙනවා. අපිට තා ගලුත් හොයාගන්න ඕනේ. අපි බලමු. මට තා ගල් 15ක් තියෙනවා. එකක්ද කොහෙද තිබ්බා. තා 14ක් හොයාගන්න ඕනේ කියන්නේ අපි යන් අර පත ගල ගාවට. අන්න මුවාලත් ඉන්න. මුවාලා. හරි අපි පොරවෙන් ගහලා කඩා ගමු ගල් ටික. ඉස්සෙල්ලා පිහියෙන් හැබැයි දැන් පොරවෙන් ගහන්නේ. මේ පොරවැල්ල ගල් වලින් හදපු එක පිහිය යකඩ වලින් හදපු එක. මේක යකඩ අයන් කියලා නෑ තින්නේ මෙටල් කියලා. හරි අපිට දැන් පුළුවන් හදාගන්න. අපිට මේකේ සල්ලි හොයාගන්න කොහොමද කියලා මම තාම දන්නේ නෑ. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අපි සල්ලි හොයාගන්න කොහොමද කියලා. මං අර කොච්චර ටාස්ක් කරලා රිවෝඩ් ගත්තත් මට සල්ලි හම්බෙන්නේ නෑනේ. මං ඉතින් මේ කන්දත් නැග්ග මහා ගල් පර්වතයක් තියෙන මේකට පට්ට view එකක් ගන්න පුළුවන් අපිට. කොහමද මේ තියෙන හැටි ඩයිනෝසර් කෙනෙක්ගේ පිට වගේ. කටු වර උඩට එනවා වගේ. උඩ පැන තමයි ඉතින් යන්න ඕන. මේ කඳු ගැට්ටෙත් එක තැනක් තියෙනවා ගෙයක් හදාගන්න. කියන්නේ සුපිරි තැනක්. ලේසි බර්ඩ්ගේ වීඩියෝ එකේ එයාත් හදාගන්න එතන තමයි ගෙදර. මං ඉතින් ලේසි බර්ඩ්ගේ ඕෂන් ඉස් හෝම් සීරීස් එකත් බලලා ඉන්නේ. එයාගෙන් තමයි මාත් මේක ගහන්න ආස හිතුනේ. මාත් ගෙනාව ඔයාලට වීඩියෝ එක. මෙතන ඉන්නම් ටිකක් භයානකයි වගේ. මේ කොහෙන් හරි වැටුතින් අපේ හෙල්ත් එක අඩු වෙනවා. බැන්ඩේජ් තමයි අපිට ඉතින් තියෙන්නේ ඒකට. එන්නම්කෝ. මෙන්න මෙතන තමයි මං කිව්වේ. කොහොමද මේ පොඩි ගල් කොඩි ඉඩක් තියෙන ගහකුත් තියෙන. අර පුකුණ වගේ එකක් පේන. හරි මේ පැත්තේ තියෙන පොඩි සමතලාභිමක් වගේ. මේ කොහොමද දන්නේ මේ ගල් පර්වතයේ දෙකම නික එකම හැඩයකට ඇවිල්ලා තින්නේ. සමමිතික විදියට වගේ. හරි ඉතින් අපි මේ හැරියෙන් පහළට බහගමු. මෙතනින් පහළට බහගමු. පොඩ්ඩක් වටපිටත් බලමු. කොහොමද මේ ලස්සන. අර ගස්සේම එන ලස්සනට පේන ඉර බහගෙන යන වෙලාවට. ඉතින් අපි ඉතින් පරිස්සමට බහගමු. හරි ඉතින් මං කොහම හරි පහළට බහගත්තා. අපි මේ පැත්තට ගිහින් එමු. පොඩ්ඩක් බෝට්ටුව පදින්න. බෝට්ටුව මම පැද්දලම නැහැ. ගේම් එක ගැහුවට අඩු එක හැප්පුණා. ඒක නම් පොඩ්ඩක් අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. කමන්නේ අපි සැලෙන්නේ නැහැ කොහම හරි ගා. මේකේ දැන් තියෙන්නේ තෙල් 11යි. තෙල් කොහම හරි හොයාගන්න ඕන මේ බෝට්ටුවෙන් තමයි අපි අනිත් දුවපත් වලට යන්න ඕන. හරි මං ඉතින් මේ ඉන්නේ වැව මැද. මං කොහම හරි මෙතනට අඩුවන්න මාළුවෙක් යනවා. කොහොමද නේ යන විදිය? මාළුව ඔච්චර උඩ එනවද? මං ඉතින් මාළුත් අල්ලන්න අපි දැන් ආයෙ ගොඩ බිමට යමු. හරි ඉතින් මම බෝට්ටුවෙන් පැනලා ආවා. අපේ ඒ ගන්න අර හුස්ම ඔක්සිජන් ගන්නත් අඩු වෙනවා. ඒ කියන්නේ ඇත්තම ජීවිතේ වෙන දේවල් වෙන්නේ. මං ඉතින් ගොඩ බිමටත් ආවා. හරි අපිට තියෙන පොරව හදපු එකයි පිකස් එක හදපු එකේ රිවෝඩ් ටික. දැන් අපිට තියෙන්නේ ගිනි මැලයක් හදාගන්න. අපි යන් අර ගෑරේජ් එක පැත්තට. හරි ඉතින් අපි ගිනි මැලය හදාගමු. හරි මොකද මේ තියෙන ගිනි මැලේ. ඉතින් ඒක හැදෙන්න තප්පර 6ක් යනවා. 5 4 3 2 1
බිඳුව. හරි ඉතින් අපිට ගිනි මැලේ හැදිලි වෙන. අයි මේක අපේ ඉන්වෙන්ටරි පුල්ලු. කොහොම හරි ඉතින් මේක ගන්න ඕනනේ. අපි මේ ෆයිබර් ටික බිම දාමු. ඒ පැත්තෙන් තියන්න බෑනේ. අපිට බෑක්පැක් එකක් හදා ගන්න පුළුවන් මේකට. අපිට ටින් වගේකුත් තියෙන. හරි මේ ටික බිම දාලා ගමු. හරි හම්බුණා අපිට ඒක. මේ හරියෙන් ප්‍රෙස් කරන නම් ගේ හදන්න හොඳ පැත්තකින් ගිහින් දානවද? ඒත් අපි ඔයගොල්ලෝ කියන දන්න ගේ හදන්න ඕනේ හින්දා ඔයගොල්ලෝ කමෙන්ට් කරන නැත්නම් ඉතින් මං කැමති තැනක හදනවා. මේක වෙනම කතාවක්. ඒ හින්දා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න හොඳ තැන වැඩිම ලයික් ගානක් තියෙන කමෙන්ට් එක කියන තැන තමයි මං ගේ හදන්නේ. අපි ඉතින් මෙහෙන් තියාගන්න බලමු. මේ හරිය හොඳද? දැන්ට මේ හරිය ඉඳලා පස්සේ ගෙදරට එකක් හදා ගන්නවා. හරි අපි මේක තියමු. හරි ඉතින් මම මේ ගිනි මැලේ මෙතනින් තියාගන්නම්. ඉතින් අද ගේම් ප්ලේ එක මෙතනින් නවත්තන්න තමයි මං හිතුවේ. සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම ගිහිල්ලා ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් අද ගේම් ප්ලේ එකත් එක්ක වෙච්ච ඔයාලා හැමෝටම thank you. එහෙනම් මං ගියා.